ඔන්න ගොඩ කාලකට පස්සේ ආපු ඕඩර් එකක්. මේක $25ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි රුපියල්. හරි ගයිස්, ඔන්න අද තමයි 5 එක පටන් ගන්න යන්නේ. ඉතර කාලයක් 5 එක තිබ්බේ අන්වේලබල් දාලා. කොහොමරි අද දැන් තමයි ආය කාටරි ඕඩරයක් දාන්නලා. දැන් අන්වේලබල් දාලා තිබ්බම සමනින් ඕඩර් සෙට් නැහැ කියලා තමයි කියන්නේ. බලමු මට කොච්චර කාලයක් ඒද ඕඩරයක් ගන්න. මම මේකට මොකද ගන්න කියලා. අද මෙහි මේ පට්ට සීතලයි. ගයිස්, මේ දවසේම රෑ මට මැසේජ් එකක් ආවා. මගේ කලින් හිටපු ක්ලයන්ට් කෙනෙක්ගෙන් මොකක් හරි ෆුටේජ් රෙකෝඩ් කරන්න වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා කියලා දාලා තිබ්බා. ඊට පස්සේ දැන් කොහොමරි ආය දාලා තිබ්බා. ඒක හදාගත්තා. බලමු. මම සීරියස් ෂෝ කරන්නේ නැහැ ඕඩර් එකේ කියලා. කොහමද පලින්දසනේ. පලින්දසින් මෙහෙම හරි රෙස්පොන්ස් එකක් තියෙන එක හොඳයි කියලා හිතනවා. මම ගොඩක් වෙලට හිතන්නේ මුකුත්ම නැති කියලා. එහෙම වුණොත් කලින් ඕඩර් එකක් කරපු එක $10ක් ඉතිරිලා තියෙනවා. ඒකෙන් අපි ඇඩ් එකක් දාමු. රයිට් සුප් දෙක රැට්ටුවා ඔෆර් එක ගන්න කියලා තියෙනවා අපි යමු. සාමාන්‍යයෙන් ඔෆර් එකක් යවනකොට ඔයා කතා කරගත්ත ඩීටේල්ස්, ප්‍රයිස් එක, ඩියුරේෂන් එක වගේ දේවල් මෙතනට දාන්න. දැන් මේ ඔෆර් එක බය ඇක්සෙප්ට් කරලා තියෙන්නේ. ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරලා තියෙන ෆයිල්ස් ටෝටල් 3ක් තිබ්බා. මේකක තියෙන thumbnails, ඊට පස්සේ මේ තියෙන intro එක outro එකයි. මේ තියෙන full raw footage එක. කොහොමද මම කිව්ව විදියට මට දවස් මම පටන් ගත්තේ 15 නේ. unavailable එක අයින් කරලා available විදියට ෆොටෝ සෙට් උනේ. ඒ කියන්නේ මම මේ schedule කරලා තිබ්බේ. කොහොම හරි අද 20 ඒ කියන්නේ දවස් 5යි. අර මම කිව්ව promoted gigs දාන්න සමහරට වෙයි කියලා. ඒක දාන්න ඕනුත් නැහැ. ඒ කියන්නේ සල්ලි ගෙවලා ads දාන්න ඕනුත් නැහැ. මම සමහර ඉස්සරහට ආයෙ දායි. මොකද මේ ඒක දාන එකෙන් අලුත් client ලා ටිකක් පාවන්න පුළුවන්. මේ ආවේ මගේ පරණ client කෙනෙක්. එහෙම තමයි. කොහොම හරි දැන් මං ඇත්තරම සම්පූර්ණයෙන්ම නවත්තලා තිබ්බේ අවුරුද්දක් විතරටම. ගිය ජනවාරි වගේ දෙසැම්බර් වගේ මම ඇත්තරම නතර කරන්න ප්ලෑන් කරලා තිබ්බේ. ඒ දවස්වල නතර කරලා මාර්ච් වගේ නිකන් කරා. කොහොම හරි මේ හරියටම අවුරුද්දක් විතර වෙනවා දැන් නතර කරලා. රයිට් කොහොම හරි හිතන විදිහට පළවෙනි එක තමයි ගොඩක් අමාරු වෙන්නේ. ඉස්සරහට මේකේ අප්ඩේට් එකක් දෙන්න. මම දැන් පෙන්නනම් මට මේ ඕඩර් එක මේ 5 එකේ පෙන්නන විදිය. මෙන්න මේ විදිහට තමයි ඕඩර් එක පෙන්නන්නේ. මේක view කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඕඩර් එකේ details ඉතින් දාපු ටික තියෙනවා. එතනින් අපේ requirements ටික බලා ගන්න පුළුවන්. ෆයිල් size එක දාලා තිනවා. එයා කියලා තිනවා funny විදිහට හදන්න. කොහොමද මේ ඕඩර් එක කරන්න? මම duration එක විතර ගත්තේ දවස් 3ක්. සාමාන්‍යයෙන් මේක දවසක විතර වැඩක් තියෙන්නේ. ඒ තමයි දවස් 3ක් ගන්න. සමහරවිට download කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ data ප්‍රශ්න වෙනවා, signal නැති වෙනවා. ඒ නිසා දවස් 3ක් ගන්න. ඒ කියන්නේ එක දවසක් download කරලා ටික කරගන්න. ඊට පස්සේ ඊළඟ දවසේ upload කරනවා. සාමාන්‍යයෙන් දවස් 3ක් අරගෙන දවසක් විතර කලින් යවනවා. ඒ කියන්නේ එතකොට අන්තිම මොහොතේ යනකම් තියාගන්න නැහැ. දැන් ඉස්සර වගේ නෙවෙයි cap cut එක සල්ලි දීලා ගන්න ඕන. දැන් මම බැලුවේ cap cut එක ආයෙ සල්ලි දීලා ගන්න. මොකද මේ ඉස්සර මම පාවිච්චි කරත් මේක free තිබ්බේ ගොඩක් features. දැන් basic features උත් pro කරලා තියෙනවා. හරි අපි මේක buy කරමු. මෙතන මම card details එක දාලා මේක මේ buy කරන්න. තාගත් තමයි මම සාමාන්‍යයෙන් මේ විදිහට cards දෙකක් තියන් ඉන්නවා. මොකද මේ එක card එක වැඩි සල්ලි තියාගන්න. ඒ කියන්නේ ඕනෙලාට account එකකින් transfer කරගන්නවා. මේ සාමාන්‍යයෙන් එකෙන් තමයි ඔය online transactions කරන්න ඊට පස්සේ යරවල අරන් යන්නේ මේ card එක. ඔයගොල්ලොත් සාමාන්‍යයෙන් banks දෙකක හරි එක bank එකක හරි cards දෙකක් තියාගන්න. මේ ඒක useful වෙන්නේ නැත්නම් ඇත්තටම මේ scams වල එහෙම වෙන්න තියෙන chance එක වැඩි මේ online transactions කරනවා. රයිට් දැන් තමයි ප්‍රොජෙක්ට් එකේ වැඩ පටන් ගන්න යන්නේ. අපි එහෙනම් ෆයිල්ස් ටික ප්‍රොජෙක්ට් එකට දාගෙන වැඩේ පටන් ගමු. හරි මේ ඉන්ඩස්ට්‍රි කොණ්ඩේ වල පොඩක් කියලා තියෙනවා. පොඩ වැඩි කොණ්ඩේ. රයිට් මෙන්න මේ විදිහට ෆුටේජ් දෙක තියෙනවා. විනාඩි 28ක් තියෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් මම ඉස්සරම ගන්න ඉස්සර වගේම පාරක් බලමු. බලලා ඉවරලා ට්‍රිම් කරමු. මේක Fortnite gameplay එකක්. ඒ කියන්නේ Battle Royale gameplay එකක්. දැන් මම ඉස්සරම කරන්නේ අනවශ්‍ය කොටස් ටික අයින් කරලා ඉස්සර මගේ vlogs බලලා තියෙනවා දන්නවා මේක කොහොමද තරම් කියලා දෙනවා. අනවශ්‍ය කොටස් ටික අයින් කරලා ඕන නැති ටික අයින් කරලා ඕන ටික විතරක් තියෙනවා. කියන්නේ මේ කම්මැලි කෑලි, කතා කරන්නේ කෑලි, සමහරවිට මේ එකම වගේ කෑලි වෙන ඒවාක් තියෙනනේ. ඒවා ටික ඔක්කොම අයින් කරලා ඕන ටික විතරක් තියෙනවා. දැනට මේකේ trim කරලා ඉවරයි. ඒ කියන්නේ මෙන්න මේ අනවශ්‍ය parts ටික අයින් කරලා ඉවරයි. ඊට පස්සේ පොඩ්ඩක් intro එක හැදුවා. මෙන්න මේ intro එක මෙන්න මේ ටික හැදුවා. මෙන්න මේ වගේ ටිකකට එනකන් හැදුවා විනාඩි 6ක් විතර. The next day. තාමත් අර වීඩියෝ එඩිට් කරලා ඉවර නැහැ. මේක හිතුවරට ඇදුනේ. කියන්නේ මේක සාමාන්‍යයෙන් ටෝටල් වැඩේ තියෙන සාමාන්‍යයෙන් පැය 3ක 4ක වගේ වැඩක්. ඒ වුණාට මේක මේකට කරන්න හිතෙන්නේ කම්මැලි. අර කොට කාලයකට පස්සේ කරන්න දැන් මම අවුරුද්දක විතර නතර කරලා තිබ්බේ. තව දවස් එකමාරක් විතර තියෙනවා. දැන්ට දවස් එකමාරක් විතර ඉවරයි. The next day. මම අද උදේම නැගිට්ටා. පහට නැගිට්ටා. මොකද මේ දන්නවනේ මම මේ වීඩියෝ එක කරන්න දවස් දෙකක්ද තුනක්ද ගත්තා. හරි අනිවාර්යයෙන්ම ලාවක් යන්න. මේ අර ගොඩ කාලයක් කරන්න තියෙන ඉඳලා කම්මැලිකම වැඩි වෙලා. ඒ නිසා දැන් දේවාන්දර නැගිට්ටම අඩුව ගන්න කරන්න පුළුවන් විදිහට ඇත්තටම මෙහෙම කරා. උදේට ඩිස්ට්‍රැක්ෂන්ස් අඩු නැත්නම් අනිවාර්යෙන් එක්ක වෙන මොකක් කර වැඩ කරනවා මේ වැඩ ගන්න හම්බෙන්නේ නැහැ. දැන් මේ ફોකස් එක ගිහිල්ලා මම හිතන්නේ මේ කියලා රෙඩි මට කියලා වෙලා තියෙන්නේ. දැන් තමයි මේ වීඩියෝ එක්ස්පෝර්ට් කරන්න යන්නේ.
ඉස්සෙල්ලාම මේකට නමක් දාගන්න resolution එක 2K දාලා තියෙනවා මොකද මෙයා ඉල්ලුවා ඊට පස්සේ අපි bitrate එක 15000 වගේ තියමු එතකොට මේකේ ඔක්කොම file size එක 1.5 GB තියෙනවා හරි මේක export වෙන්න දාමු තව එකක් තමයි මෙතන මේ තියෙනවා මෙතන static ද variable ද කියලා මේක variable දාන්න එපා variable දැම්මම සමහර වෙලාවට noise එකේ තියෙන පුළුවන් හින්දා static ම දාලා තියන්න මට පෙන්වන්න බැන්නා වීඩියෝ එකේ timeline එක මෙන්න මේ වගේ තමයි timeline එක ආවේ මෙන්න මේ විදියට විනාඩි 13ක් තිබේ මේක දැන් මේ simple minimalistic මෙන්න මේ වගේ එකක් මුල් හරි ටිකක් පෙන්වන්නම් මේකේ hello there today playing ඔන්න තමයි වීඩියෝ එක ආවේ දැන් thumbnail එක හදන්න ඕනේ මම thumbnail එකට edit කරන ගමන් pixel එකක් ගත්තා මේ ටික මගේ phone එකට අරගෙන edit කරන්න ඕනේ තාගත් තමයි එතකම් මම බැලුවේ මේක upload වෙන්න දාන්න මගේ මේ drive එකෙන් මම upload වෙන්න දාන්න මොකද එතකොට මේක මට 7-8 විතරන කලින් upload clear කරගෙන මේකේ link එකක් විතර යවන්න පුළුවන් file upload දීලා දැන් මම පෙන්නන මෙතනින් මේ 19 minutes left කියලා වැටෙනවා මම thumbnail pix විදිහට ගත්තා මෙන්න මේකයි බලමු අපි මේකෙන් ගැලපෙන එකක් බලලා edit කරලා ගමු මේ දවස්වල සීතල වැඩි කොහොමද මෙහි මාර්ම සීතලයි right මෙතන මම deliver now කිය ක්ලික් කරලා මගේ short preview එක දාගත්තා මේ කියන්නේ මේ full video එක නෙවෙයි පොඩි short විනාඩි 5 විතර කෑල්ල ඊට පස්සේ දැන් මෙතන description එකක් දාමු මොකද මේ description එක තමයි සාමාන්‍යයෙන් deliver එකක් යවද්දී අන්තිමට message එක ඒක නිකන් පොඩ්ඩක් හොඳට තියෙන්න ඕනේ right මෙන්න මේ විදියට මේ order එක හරියි මොන හරි changes ඕනද කියලා අහලා දැම්මා මේ අන්තිමට link එක දැම්මා දැන් මේක ඩිලිවර් කරමු. දැන් ප්‍රොජෙක්ට් එක යාලි ඉවරයි. දැන් මට තියෙන්නේ ක්ලයන්ට් මේක බලලා මොකක් හරි චේන්ජස් තියෙනවද? එහෙම නැත්නම් ඕඩර් එකේ ඔක්කොම හරිද කියලා රිප්ලයි එකක් දානගෙන ඉන්න. ගොඩක් වෙලාවට මොකක් හරි තිබ්බොතින් මම මැසේජ් එකක් දානවා නැත්නම් රිවිෂන් එකක් දානවා. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. මට නොටිෆිකේෂන් එක ආවා ඕඩර් එක ඇක්සෙප්ට් කරා කියලා. අපි 5 එකට ගිහිල්ලා බලමු. මගේ ෆෝන් එකට ආවේ නොටිෆිකේෂන් එක. right ඕඩර් එක නම් ඇක්සෙප්ට් කරලා තියෙන්නේ. හරි. වැඩේ හරි. මේ ඕඩර් එකේ ෆීඩ්බැක් එක දාලා තිනවා අපි ඒක බලමු මොකද කියලා තියෙන්නේ කියලා. බය දාපු ෆීඩ්බැක් එක බලන්න ඕන නම් ඉස්සෙල්ලා අපි බයට ෆීඩ්බැක් එකක් දාලා ඉන්න. ඒ නිසා අපි මෙතන ෆීඩ්බැක් එකක් දාලා ඉමු. right මම මෙන්න මේ විදිහට පොඩි රිවිව් එකක් දැම්මා. ඒක සෙන්ඩ් කරලා බලමු මොකද්ද කියලා තියෙන්නේ කියලා. very nice 5 star review එකක් තියෙනවා. very nice. love the editing mate there's nothing to change amazing work මේ දාපු රිවිව් එකෙන් තව ඕඩර්ස් ටිකක් ගන්න පුළුවන් වෙයි. මේක 5 star එකක්. අනික මේක පොඩ්ඩක් පොඩි හැල්ලක් කියලා දෙන්න මං ගැන ඒ හින්දා මේක වාසියක් වෙයි සමහරවිට මේ මට තව වැඩිපුර ඕඩර්ස් ටිකක් ගන්න. එහෙම නැතිනම් මං අර කිව්වා වගේ මේ සල්ලි දීලා ඇඩ්ස් දාන්න වෙයි. right මේ ඕඩර් එක කම්ප්ලීට් කරලා පස්සේ මට හම්බෙන්නේ $25ක්. ඒකෙන් $5ක් යනවා 5 එකට $20ක් මට හම්බෙන්නේ. ඒකට මේ $20 කියන්නේ රුපියල් 6000ක් විතර. $1 300 ගාණක් හින්දා. තව එකක් තමයි මොඩ කාර්යකට පස්සේ දාන හින්දා ඔයාලගේ මොන හරි කමෙන්ට්ස් තියෙනවා නම් අලුතෙන් ඇඩ් වෙන්න ඕන දේවල් තියෙනවා නම් එහෙම නැත්නම් අලුතෙන් කරා නම් හොඳයි කියලා හිතෙන දේවල් තියෙනවා නම් ඒවත් දාන්න. හරි එහෙනම් මේ vlog එකට මේ ටික විතරයි. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු. මව් පොළවේ සුවඳ දැනෙනා ඒ සුළඟේ ජවය ගන්නා ඒක එන්නුවන සිංහයෝ අපි